එයා චෝදනාවක් කරනවා මේ අනුර කුමාර දිසානායක කරන්නේ මේ අර මේ අට පෙන්නලා විනිසුරුවන්ගේ තීරණ වෙනස් කරන්න කියලා. ඒක තමයි එතෙක් අපි අත්දැකලා තිබුණු යම් අතපේවීමක් වගේ දෙයක් සිද්ධ වුණා. හැබැයි ඒකත් නීත්‍යානුකූලව පාර්ලිමේන්තුවට දාලා තුනේ එහෙම කරේ. ඔව්. ඉතින් ඒකත් අර ඒ වගේ දෙයක් කරේ කියලා ඉතින් අතන මේක තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වගේ සේවී පරිත්‍යාග අනතුරු ආනන්ද විජේපාල මහතා ජනාධිපතිගේ කාර්යමණ්ඩල ප්‍රධාන ලෙසට කටයුතු. ඒ කියන්නේ ඊට පස්සෙත් කටයුතු කරලා තියෙනවා. දැන් අද ඊයේ රාව එක නෙමෙයි අද උදේ වෙනවා. මම දැක්කා මේ මම හිතන්නේ සාම සාකච්ඡා තියෙද්දි ඊරානය මැදින් නැගිටලා යනවා. හේතුව බලනකොට සටහනක් දාලා මේ ට්‍රම්ප් අපි මං ආයි ගහනවා කියලා. ගර්ල් කෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් යාව මේ යාළු කරගන්න එයාට උවමනාව දීලා තියෙනවා. ඊට පස්සේ එයාගේ යාළුව කරලා තියෙන්නේ මේ හැමතැනම මේ දෙන්නගේ නම් ලියනවලු. මේ වර්ණපාලයි අර මට මතක නෑ එතුමියගේ නම. කලින්ද ජයතිස්ස හැමදාම හවසට හොඳට සූට් එකක් ගාලා පාටි එකකට යනවා. ඒක නම් ආයේ නියමයට කරනවා. මිනිහා මං හිතන්නේ ජීවිතේ විඳිනවා. ඔව්. රටේ ජනතාව ජීවිතේ විඳවනවා. මුන් එහෙම කරන්නේ නෑ. ඒ කියන්නේ එහෙම සහකම්පනයක් තියෙන ආණ්ඩුවක් නෙමෙයි. මුන්ට මෙලෝ දෙයක් ඒවා පාසල් දරුවෝද ඒවා අදාළ තිබුණේම නෑ. ඒවා අදාළ නෑ. පාසල් ඇඳුම් පිටින් මල්ලා කියලා තමයි අපිට අහලා තියෙන කතන්දර වෙලා තියෙන්නේ. ඉන්න නෑ. ඉඩ නෑ. හොස්පිටල්ස් වල ඉඩ නෑ. රෝහල් වල ඉඩක් නෑ. ඔක්කොම රෝහල් පිරීලා ඉතිරිලා ගිහිල්ලා ඩෙන්ගු රෝගීන්ගෙන්. ඉතින් ඒක නිසා ඔබගේ ආරක්ෂාව ඔබම සලස්වා ගන්න JRQ එක තමයි අපිට කියන්න තියෙන්නේ. අයිබෝවන්. අදත් අන්තිම පිටුව පුවත්පත් විමසුමට ඔබ හා එක් වෙනවා. අද අපේ වැඩසටහනට ඇවිල්ලා ඉන්නවා ශ්‍රී හේමන්ත ශ්‍රීලාල්. අයිබෝන් ශ්‍රී. එතකොට අද යොහන් සහෝදරයා කාර්ය බහුල දවසක් වෙලා ඊයේත් අපිට බැරි වුණා පත්තරේ කරන්න ශ්‍රී. යොහන්ට ඊයේත් එන්න බැරිනේ. ඉතින් මටත් ඊයේ වැඩ වැඩි. ඉතින් ඒක නිසා අද මම ඊයේ පත්තරෙත් ඊයේ දියයිලම් පත්තරේ ලංකාදීප පත්තරෙත් පොඩ්ඩක් ගෙනාව තියෙනවා පොඩ්ඩක් ටක් ගාලා කියාගෙන යන්න. ඉතින් අපි බලමු ඊයේ පත්තරේ තිබුණු ඒ කියන්නේ ඔබට දැනගත්ත යුතුයයි කියලා හිතෙන දේවල් ටිකක් මම ටක් ගාලා කියන්නම්. judicial vacancies president keeps country guessing. ඒ කියන්නේ මේ අධිකරණයේ තියෙන vacancies බැර්තු ගැන අනුර කුමාර දිසානායක keeps country guessing කියලා කියන්නේ මේ ඒ කියන්නේ මුළු රටම මේ දිහා බලන් ඉන්න තත්ත්වෙට පත් වෙලා තියෙනවා කියලා කියනවා. අර රිටයර්මන්ට් ඒජ් එක වැඩි කරන එක ඒකයි ඒ වේකන්සිස් අබර්තු පුරෝණ එකයි ඒ ටික. ඉතින් ඔව් ඒකේ මේ ඊයේ සලකුණු වැඩසටහනට ආපු සාගර ලේකම්තුමා දරුණු චෝදනාවක් කරා. දරුණු චෝදනාවක්. එයා චෝදනාවක් කරනවා මේ අනුර කුමාර දිසානායක කරන්නේ මේ අර මේ අට පෙන්නලා විනිසුරුවන්ගේ තීරණ වෙනස් කරන්න කියලා. ඒකෙදි වගකීමෙන්ද කියන්නේ කියලා අහනවා මේ හිරු නාලිකාවෙන් මේ මාධ්‍යවේදීන්. ඔව් මොකද ඒක එහෙම කියන්න මට අයිතියක් තියෙනවා. මොකද වේදිකාවේ කිව්වා 25 වෙනිදා තියෙන නඩු තියනවා කියලා. ඒතර අර අට පෙන්න ඔයාටත් මේක දෙනවා ඔයාටත් මේක දෙනවා. ඒක තමයි country keeps country guessing කියලා තියෙන්නේ. ඒතර මේ අට පිරෙව්වොත් අර හොප් දෙන්න බැරි වෙනවා කාටවත්. හරි. එන චෝදනාව ලොකු චෝදනාවක්. හැබැයි මේ සාගර ලේකම්තුමා කියනවා මට ඒක වගකීමෙන් මං කියනවා. මොකද මට ඒකට කියන්න සාක්ෂි දෙනවා. මොකද අනුර කුමාර දිසානායකම වේදිකාවේ කිව්වා 25 වෙනිදා තියෙන මේ වගේ අප්පුඩි ගන්න පුළුවන් එහෙම කියලා. එතකොට සාධාරණ සැකයක් එන එක සාධාරණයි. ඉතින් අතන ඇයි පුරවන්නේ නැත්තේ? ඉතින් ඔය JVP වැඩ ඒගොල්ලෝ හිතනවා මේ ඒගොල්ලෝ හරි මේ හරි නිකන් හරි දක්ෂයි කියලා. JVP නිකන් මාර ස්මාර්ට් කියන වචනේ තමයි ඒකට හරියන්නේ. ඒගොල්ලෝ මාර ස්මාර්ට් කියලා ඒගොල්ලෝ හිතනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ අනිත් මිනිස්සු ඊට වැඩිය ස්මාර්ට්. ඉතින් අනිත් එක ඕගොල්ලෝ ස්මාර්ට් කියලා කියන්නේ ඕගොල්ලෝ හරි මෝඩයි කියන එකයි. මම දැක්කා කාගේ හරි කාටුන් එකක් මම මේකයි මේ බැලුවේ. ඕකේ තිබුණත් දන්නෙත් නෑ. මම දැක්කා. අර යස් ලපයක් තියෙන. හරියට ඕකේ තිබුණේ. ඔව් මේකේ තිබ්බේ. ආන්න සුපිරි කාටුන් එකක් ඒක. මම හිතන්නේ කාටුන් ඉතිහාසයේ එක පිම්මක්. කවුද ඒ කාටුන් එක ඇඳලා තියෙන්නේ? මේක ඇඳලා තියෙන්නේ උදය විමලසීරි. උදය විමලසීරි. ඔව් උදය විමලසීරි අද තියෙන්නේ. මේකේ තියෙන්නේ අර ඇස් බැඳගෙන ඉන්න මේ කාන්තාවට
ලපයක් තියෙනවා. ඉතින් ඒක අපි විස්තර කරන්න යන්නේ නැහැ. අපි විස්තර කරන්න යන්නේ නැහැ. කාටුන් ශිල්පියාගේ ඇසින් සහ ඔබගේ ඇසින් විග්‍රහ කරගන්න අපි කතා කරපු දේත් ඒකට සම්බන්ධද නැද්ද කියලා ඔබ හිතන්න. එච්චරයි. අපිට ඊට වැඩිය ඒක ගැන කියන්න බෑ. මෙන්න මේ සාගරලේකම්තුමා මේ කියන එකේම තියෙනවා නීතිය අවිභාවිතා කර විරුද්ධවාදී මර්ධනය කිරීමට ආණ්ඩුව නිර්ලජ්ජිත උත්සාහයක් නිරත වෙනවා. ශ්‍රී ලංකා පොජ්ජනපති මහලේකම් සාගර කාර්යවසම් මහතා කියලා තියෙනවා රටේ අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වන නීතියේ ආධිපත්‍ය අතපොවමින් රජයට අවශ්‍ය ආකාරයට නීතිය අවභාවිතා කරමින් ඔවුන්ගේ විරුද්ධවාදීන් මර්ධනය කිරීමට ඉතා නිර්ලජ්ජිත උත්සාහයක් වත්මන් ආණ්ඩුව නිරත වන බව ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහතා පැවසිය බව මේ තමයි මේ කියලා තියෙන්නේ. මම හිතන්නේ මේකෙදිම අර හඬපටයකුත් ඉදිරිපත් කරනවා මේ සාගරලේකම්තුමා අර රංජන් රාමනායකත් එක්ක ශානිය බේසේක ඔන්නේ විනිසුරු කාන්තාව කියන්නේ මට උසස් වීම හම්බුන්නේ මේ විශේෂයෙන් මම හිතන්නේ අර කාටද දුමින්ද සිල්ලගේ නඩුවේදී මම තමයි ඉන්නේ මේක එකම එක්කෙනා හැබැයි මාව එයාව දැම්මේ නැහැ කියලා ඇපිල් කෝට් එක අන්න හරි ඔව් ඒකත් ඉදිරිපත් කරනවා මේ අවස්ථාවේදී මේ මේකෙත් කියන්නේ අරකම තමයි මේ වෙන මේ කියන්නේ මේ ආණ්ඩුව ඉතා නිර්ලජ්ජාවේ උත්සාහ දරනවා අධිකරණය හසුරවන්න. මේ වන විට ශ්‍රේෂ්ඨ අධිකරණයේ පුරප්පාඩු 4ක් තිබෙනවා. මේ පුරප්පාඩු පුරවන්නේ නැතිව ඔවුන්ගේ නඩු ඇසීමේ කටයුතු වල යෙදීම තුලින් මේ ආණ්ඩුව උත්සාහ දරන්නේ විනිශ්චයකාරවරුන්ට බලපාමක් ඇති කරන්නද කියන තර්කය ගොඩනගන්න පුළුවන්. ඉතින් දැන් මෙච්චරයි ලංකාවේ උනේ නැත්තේ. ඒ කියන්නේ දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව තියෙනකොට ශිරාණි බණ්ඩාරනායක සම්බන්ධයෙන් වෙච්ච සිද්ධිය ඒක තමයි එතෙක් අපි අත්දැකලා තිබුණු යම් අතපෙවීමක් වගේ දෙයක් සිද්ධ වුණා. හැබැයි ඒකත් නීත්‍යානුකූලව පාර්ලිමේන්තුවට දාලා තුනේ එහෙම කරේ. ඔව්. ඉතින් ඒකත් අර ඒ කියන්නේ තමන්ගේ අධ්‍යාශය අනුව තමන්ගේ ඉන්ටෙන්ෂන් එක අනුව වැරදි කියන එක තමයි හොඳ දෙනෙක් වෙන්නේ. ඒක මේ විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මහතාත් පිළිගත්තා. ඒ වෙලේ අපි නොකළ යුතු වැඩක්. නොකළ යුතු වැඩක්. ඉතින් හැබැයි මේක මේ උන්ද උත්සාහ කරන්නේ මේ අනුර කුමාර දිසානායක උත්සාහ කරන්නේ මේක gediya පිටින් ගිලින්න. ඉතින් gediya පිටින් ගිලින්න හදන්නේ කියලා කියන්නේ දැන් සමහරු මෙතෙක් කල් ලංකාවේ ඔවැනි උත්සාහයන් දරන්නට ඇති. දැන් රංජන් රාමනායක පවා ඒ ටෙලිෆෝන් කෝල්ස් වලින් එයත් යම්කිසි උත්සාහයක් දරුවා කියලා අපිට තේරුණා මේවට අත දාන්න. නරක දෙයක්. අනිවාර්යයෙන් හරිද? එතකොට එයාව හෙලිදරව් වුණාට පස්සේ එයා දඬුවම් වින්දාට පස්සේ දැන් මේ ප්‍රශ්නේ ඉවරයි. එතකොට දැන් අනිත් අය මේකෙන් පාඩම ඉගෙන ගන්න ඕනේ. ශානිය අබේසේකර ඔය ලැජ්ජ නැතුව ඔය පුටුවේ හිටියට ශානිය අබේසේකර රංජන් රාමනායකත් එක්ක කතා කරන ඒ ඩයලොග්ස් ටික බැලුවාම අපිට තේරෙනවා ශානිය අබේසේකර අවංකව රාජ්‍ය සේවය හරියට කරපු පුද්ගලෙක් නෙමෙයි. පැහැදිලිවම ඔව්. මොන මේ රාජ්‍ය සේවකයාද ඒ වගේ මේ සේර වලං හොදන්න සේර නිකන් තේරුමක් නැති ඔය වගේ කොන්දපන් නැති මිනිහෙක් මොනතරම් එක එක්කෙනාට දැන් රංජන් රාමනායකට සර් කියනවා. රංජන් රාමනායක මං කියන්නේ නළුවෙක්. හරිද? එහෙම මේ උගත් පුද්ගලෙක් නෙමෙයි සර් කියන්නේ. මොකද එයාට සර් කියන්න තියෙන උමනා. ඒකට මං කියන්නේ ඉතින් එහෙම දැන් මං කියන්නේ ශානිය අබේසේකර ඊට වැඩි උගත් මිනිහෙක්. කොහොම වුණත් ඉතින් ඒක නිසා ඒක තත්ත්වය අනිත් කාරණේ මට මේකේ මේ ඊයේ පත්තරේ කියන්න ඕනේ මේ සජිත් calls on opposition parties to rally around SJB එක වටේට ඔක්කොමලා එන්න කියලා සජිත් කියනවා. මේ එකමුතු වෙලා අපි මේ ආණ්ඩුව පරද්දන්න. ඉතින් මරු සජිත් නම් මාර නියම පොරක්. ඒ කියන්නේ මෙලෝ දෙයක් කරන්නේ නැතුව ආණ්ඩුව මේ වගේ පවතිනට එකම හේතුව සජිත් බවට පත් වෙලා තියෙද්දි මේ මට අද මේ යොහානිට නම් මරු මේකට මේ ඒ කියන්නේ මේ එහෙම තියෙද්දි අනිත් අයට කතා කරනවා ඒගොල්ලොත් එක එකතු වෙන්න කියලා. ඕගොල්ලොත් එක එකතු වෙලා මොනා කරන්නද? අනිත් මිනිස්සු කරන ටිකෙන් තමයි ඔයත් විපක්ෂ නායක වෙලා ඉන්නේ. නැත්තම් ඔයාලට විපක්ෂ නායකකම මේ දීම ගැන මිනිස්සු ප්‍රශ්න කරයි. ඒ කියන්නේ මම කියන්නේ කවුරුත් SJBත් එක්ක එකතු වෙන්න ඕනේ නැහැ. SJB ඉන්න මිනිස්සු අනිත් මිනිස්සුත් එක්ක එකතු වෙක ඔයලා ආකාරය. ඒකයි වෙන්නේ. එච්චර තමයි ඒ ගැන කියන්න තියෙන්නේ. ඔව් මල්ලි. මේකේ තව තියෙනවා ඇමති විජේපාල මන්ත්‍රී ධූරය සුදුසු නැහැ.
මන්ත්‍රී ධූරයට සුදුසු නැහැ. තීන්දුව ඉල්ලන අභියාචන විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර. මහජන ආරක්ෂා අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම නොසුදුසුකු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනාවක් විභාගයට ගැනීමේදී ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඊයේ කියන්නේ 22 වෙනිදා අවසර ලබා දුන්නේය. ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා පෙත්සමක් සලකා බැලීමේ අනතුරුව ශ්‍රේෂ්ඨ අධිකරණය මෙම නියෝගය නිකුත් කළ කියලා තමයි මේකේ තියෙන්නේ. මේකේ මම දන්න තරමට මේකේ සිද්ධිය වෙලා තියෙන්නේ අනුර කුමාර මහත්තයා පත් වුණේ මේ නොවැම්බර් සැප්තැම්බර් 21. සැප්තැම්බර් 21. එතකොට පාර්ලිමේන්තුව තිබ්බේ නොවැම්බර් 15. නොවැම්බර් 15. එතකොට හැබැයි පත් වෙච්ච ගමන් ආනන්ද විජේපාල මහතාව පත් කරගත්තා ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී විදියට. එතකොට ඒ ප්‍රධානී තනතුරෙන් ඉල්ලා අස්වෙන්නේ නැතුව තමයි අර නොවැම්බර් මාසයේ තිබිච්ච පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් උනේ. එතකොට කුරුණෑගලින් අංක 1 වෙනවා ආනන්ද විජේපාල මහතා. එතකොට හැබැයි ඒ වෙනකොට ඊට පස්සේ තමයි මේකෙන් අයින් වෙලා පාර්ලිමේන්තු වෙන්නේ. එතකොට රටේ නීතිය අනුව ඔය විධායක ශ්‍රේණියේ මේ රස්සාවල ඉන්නවා නම් වගේ කියන්නේ උදාහරණයකට විදුහල්පති කෙනෙක් එහෙම ඉන්නවා නම් එයා ඉල්ලා අස්වෙලා එන්න ඕනේ. ඔය රවි කුමුදේශ තියෙන කාරණේත් ඒකම. ඒකම තමයි අනිත් එක තමයි ඔය සුගීශ්වරට දාලා තියෙන පඩි දෙකේ සිද්ධියත් ඕකට සම්බන්ධයි. සම්බන්ධයි. නේද? ඒතකොට මෙයා මෙතනනුත් පඩියක් ගන්නවා. മന്ത്രി කෙනෙක් විදිහට අතනනුත් පඩියක් ගන්නවා. එතකොට ඒක දැන් මෙයාලගේ තර්කය තමයි ඒකේ පඩියක් ගත්තේ නැහැ කියන එක. පඩියක් ගත්තේ නැහැ. ඒක හැබැයි ඒකේ කොහෙවත් නැහැ පඩියක් කියන්නේ මුදලක් ගන්නවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. අර විධායක ශ්‍රේණියේ ඉන්න බෑ. එතකොට හේතුව ඕක වෙන්නේ බලපෑම් කරන්න පුළුවන් නේ. රජයේ අපි හිතමුකෝ එයා ඉන්නේ ප්‍රාදේශීය ලේකම්තුමා කියලා. එයා ඡන්ද ඉල්ලනවා ඒකෙන්ම. ලේකම් දුර ඉන්නකොට. එතකොට ඕන කෙනෙක්ට ගිහිල්ලා එයාගේ තනතුර භාවිතා කරලා බලපෑම් කරන්න පුළුවන් නේ. ඒකත් එක තමයි ওই නීතිය හදලා තියෙන්නේ මේ එහෙම ඉල්ලන්න බෑ කියලා. එතකොට හැබැයි ඒකෙන් ඉල්ලාස්සෙන්නේ නැතුව තමයි මම දන්නේ ඒක ඇයි මේ ඒ වගේ දෙයක් කරේ කියලා. ඉතින් අතන මේක තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වගේ තේරී පරිත්‍යාගය අනතුරු ආනන්ද විජේපාල මහතා ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධාන ලෙසද කටයුතු. ඒ කියන්නේ ඊට පස්සෙත් කටයුතු කරලා තියෙනවා. ඒක තමයි. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපි බලමු ඒකේ තීන්දුව සාධාරණව ලැබෙයි. ඉතින් ඊළඟට මේ PM ස්ථාම කායස්ථාම ගැන දැන් කාරණේ ප්‍රයිම් මිනිස්ටර් මේ UK ප්‍රයිම් මිනිස්ටර් ගැන ප්‍රශ්නය යනවා. එතකොට එයා කියලා තියෙනවා I don't want to come on here and be delusional that there is no process, there are no forces at work which are challenging. ඉතින් තාවම මම හිතන්නේ ඒකට හේතුවක් හරියට මේකෙත් සඳහන් වෙලා නැහැ. අපි බලමු ඉදිරියට මොකක්ද හේතුව කියලා. මේ මට නම් පේන්නේ මේ එංගලන්තෙට ප්‍රජාතන්ත්‍රවාදී ස්මෘතාවේ ගිහිල්ලා වගේ එකක් තියෙන්නේ මේ පටස් ගාලා නිකන් කියන්නත් ඉස්සෙල්ලා දැන් මේ මම හතරවෙනි කෙනාද කොහෙද? ඔව් ඉල්ලා අස්සුණු හතරවෙනි අගමැති මේ. ඉතින් ඒක තමයි. ඉතින් මං හිතන්නේ මෙහෙමයි. නීතිත් ඒ විදිහට තියෙනවා ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඉඳ ඒ මිනිස්සු හිරේ යන්න කැමති නෑ මං හිතන්නේ. ඒකයි. ඒක තමයි. දැන් මෙහි නම් දැන් බලන්න දැන් අනුර කුමාර දිසානායක හිරේ යන්න බය මිනිහෙක් නම් ඇත්ත වශයෙන්ම දැන් වහාම අයින් දැනටම කරලා තියෙන වැඩ දැනටම කියන්නේ අඩු කරගන්න. ඒ කියන්නේ මේක අඩු කරගන්න නම් දැන් අයින් වෙන්න බෑ. දැන් බය නෑ. මම දන්නේ මොන හේතුවක් හින්දාද කියලා දිනනවා කියලා හිතනවත් දන්නේ නෑ. ආයිත් පාරක් හරි අවුරුදු 25ක් ඉන්නවා කියලා මේ බය නෑ. දැන් ඔය වගේම බය නැතුව හිටපු අය දැන් අපි දකිනවා ඇතුළට යනවා. ඒ වගේ බය නැති වෙන්න එපා නීතියට බය වෙන්න. මොකද නීතිය දැන් එන්න ලෝකයේම ලංකාවෙත් නීතිය ක්‍රියාත්මක කිරීම අතපසු කරන්නට බැරි කාරණයක් බවට ජනතාව ඒ පිටිපස්සෙන් ඉන්නවා. ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ කියන්නේ සමාජයක් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. සමාජය, සිවිල් සංවිධාන ඔක්කොම ලේසි නෑ. ජාත්‍යන්තර සංවිධාන ලේසි නෑ. ඒක නිසා අනුර කුමාර දිසානායක හිතනවා නම් අර පැස්බරා වගේ ඔළුව හංගගෙන මේකේ ඉන්න පුළුවන් කියලා එහෙම දැන් ඔය සලේගේ කේසයත් ඕකම නුනේ. එයාලා හිතුවේ නෑ මෙහෙම මේක මේ උඩු දූලා නාන්න වෙයි කියලා. Israel says it won't withdraw from Lebanon even under US pressure. Lebanon and Israel අයින් වෙන්නේ නැහැ කියලා තියෙනවා ඇමරිකාව කොච්චර කිව්වත්, but Trump has said he is the boss
හසන්ටි ට්‍රම්ප් කියනවා යා බොස් කියලා ට්‍රම්ප් කියනවා ගහන්න නෑ කියනවා ගහනවා කියනවා හෝමුස් වානවා හෝමුස් හරිනවා මේක හෝමුස් නාට්‍ය මොක්ද අද ඊයේ රෑ එක නෙමෙයි අද උදේ වෙනවා මම දැක්කා මේ මම හිතන්නේ සාම සාකච්ඡා තියෙද්දි ඊරානය මැදින් නැගිටලා යනවා හේතුව බලනකොට ට්‍රම්ප් අපි මං ආයි ගහනවා කියලා ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඒ යන අතර මැදින් නැගිටලා එනවා එහෙමයි දැන් මේ clear up fuel pricing confusion urgently කියලා මේ ඉලන් පත්තරේ තිබුණාට මම කියන්නේ දැන් මේ ආණ්ඩුව තෙල් මිල අඩු කරන්න නැතුව ඉන්න එක මං හිතන්නේ මේ උන්ගේ තියෙන තක්කඩිකමයි සල්ලි ඕනකමයි මිනිස්සු ගසා කෑමයි ඒ ඔක්කොම තියෙද්දි මුන් තක්කඩි දැන් වෙන මිනිස්සුන් දැන් පාකිස්තානේ හරි මේ අඩු කරලා දැන් ට්‍රම්ප් වගේ මිනිහෙක් ඉන්නකොට ඒව හරි ගිය ඔක්කොම වෙරයි හරි කියලා මේ අඩු කරපු ගමන් මූ ගැව්වොත් එම ආයි දැන් දැම්මඩ ආරංචි විදිහට හොමුස් වහලා හරිද ඒක පාර්ශවිකව ඉරානයෙන් වහලා එතකොට මේකට ඊශ්‍රායලේ සම්බන්ධත් නැහැ මේ වැඩේට ඉතින් ඒකින්ද මං හිතනවා ආණ්ඩුව මේක වැඩි කළේ මුන්ගේ මේ කරපු බොරු වැඩ සහ මෝඩ වැඩ සහ අතපසුවීම ඉඳ ගල්ලංගුරු ප්‍රශ්නයි අරෝයි මේවා හින්දා වෙන මේ යුද්ධේ හින්දා නෙමෙයි දැන් ඒ පැත්තෙන් කොහොම හරි ඒක වැඩි කරගෙන ජාම බේරගන්න යන ගමන මේක හින්දා ඒගොල්ලෝ නවත්තන්නේ ඒකයි දැන් ඕකේ මේ අගමැතිතුමී තමයි ඇත්ත කිව්වේ අපි මේ වැඩිම මිලට තෙල් ගත්තේ 700ට ගත්තේ ඉතින් අපිට මේක මේ අඩු කරන්න බෑ මේ දැනටත් 300ක් විතර පාඩු දීලා කරන්නේ එහෙම කියලා ඇත්තටම මේ අගමැතිතුමී ඇත්ත කියුණා මේ කාටුන් එකත් පෙන්වන්න ඕනේ මේ UNP එකයි සජබේ එකහුව වෙනවා කියලා කවුරු හරි හීනමවනවා නම් මේ තියෙන කාටුන් එක ඇත්ත කාටුන් එක ජෙෆ්රිගේ ටොක්ස් කියලා ඔරුවක් තියෙනවා ඒකේ SJB එක මේ පැත්තට පදිනවා ඒ කියන්නේ අපි හිතමු දකුණට පදිනවා UNP එකේ නායකයා රනිල් වික්‍රමසිංහ මේ පැත්තට පදින ඉතින් දෙපැත්තට පදිනකොට ඔරුව එක තැනනේ ඉතින් මම අර ඊයේ රවිත් එක්ක කරපු ධනරින ප්‍රෝග්‍රෑම් එකේ කිව්වේ රනිල් සජිත් රහසින් හමුවේ වගේ කතා ඇවිල්ලා අර වර්ණපාල තියරියට අදාළ කතා. හරිද? ඉතින් විශ්වවර්ණපාලගේ මේ ඔය කතාව කියන්නේ රස කතාවක් නේ හැමෝම දන්නේ නැහනේ ඔය. විශ්වවර්ණපාල මහත්මයා විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ එයා එහෙම මේ හැන්සම් බොයි කෙනෙක් නෙමෙයි කියලා යාම කියලා තියෙනවා. ඉතින් ලස්සන ගර්ල් කෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් යාව මේ යාළු කරගන්න එයාට උවමනාව දීලා තියෙනවා. ඊට පස්සේ එයාගේ යාළුව කරලා තියෙන්නේ මේ හැමතැනම මේ දෙන්නගේ නම් ලියනවලු. මේ වර්ණපාලයි අර මට මතක නෑ එතුමියගේ නම තියෙනවලු අර බලන්න මොකද මේ කියලා බලලා මුල් කාලේ මේ ඒක වර්ණපාලම හැංගිලා ඉඳලාද අපි කියමු නිකන් නම සඳුනේ කියලා වර්ණපාලත් එක්ක සම්බන්ධ යාළුවිනේ එහෙම කියලා ඒ වගේ කියනවලු තව කියනවා වර්ණපාල අර යනකොට කෙල්ලෝ කට්ටියද ඒ යාළු කට්ටියත් එක්ක යනකොට වර්ණපාල කියනවා අනිත් ගැල්ලම අරගෙන නෝන්ඩි කරනවලු මොකක්ද දන්නේ මේ කියලා ඊට පස්සේ ඕම කියලා අන්තිමට ගෑනලම යාළු වෙලා අදරත් කසාද බැඳලා අදරත් ඒ දෙන්නම තමයි කසාද බැඳි කොහොම හරි ඒ දෙන්නම ඒ කියන්නේ මම හිතන්නේ වර්ණපාල මහතා අධ්‍යාපන නැමති වුණානේ උසස් අධ්‍යාපන නැමති වුණා චන්ද්‍රිකාගේ කාලේ ඔය කැම්පස් වල හොඳ මේ තියරියක් අර කැම්පස් වල කොල්ල කෙල්ල කියන්නේ වර්ණපාලි තියරියවද පාවිච්චි කරන්න කියලා අහනවානේ අර වෙනේ උණ්ඩ කියලා කෙල්ලන්ගේ ජෝඩු කරනවානේ එතකොට ලේසිද ඒ වගේ තමයි මේක ඔයා කියන්නේ නෑ මේක දැන් රනිල් සජිත් රහස් කතා දෙන්නට කතා කරන්නේ රනිල් සජිත් දෙන්න කතාව කිය මම කියලා කියනවා එළිය ඒ දෙන්න කතා කරන්නේ නැහැ ඒ දෙන්න නයි පොළොංගු වගේ වෛරයි හරිද ඉතින් දැන් මේම කියලා සතුටු වෙන කණ්ඩායමක් කොහේ හරි ඇති මං හිතන්නේ ඒගොල්ලන්ට සැනසීමක් ලැබෙන්නේ නැහැ මේක අවසානයේ සිද්ධ වෙන්නේ මට අනුව මං හිතන විදිහට එකතු වෙනවා නම් එකතු වෙන්නේ නාමල් රාජපක්ෂගේ පිළයි රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමයි එකතු වෙලා මැතිවරණයකට ඉදිරිපත් වෙනවා නම් ඉදිරිපත් වෙයි කියලා මට හිතෙනවා සජිත් ප්‍රේමදාස හිතුවක්කාර විදියට එයාගේ දේශපාලනය දිගටම කරගෙන යයි එයාගේ ළඟ ඉන්න අයත් බොහෝ දුරට එයාව හැරෙයි කියලා මට පුරෝකථනයක් කරන්නට පුළුවන්. එච්චර තමයි අපිට කියන්න තියෙන දැන් හෝමුස් යලි වහලා මං කිව්වේ ඉරානයේ කතාව ඇමරිකාව ප්‍රතික්ෂේප කරා මේක නම් එනම වීඩියෝවක් මේ ඊයේ පත්තරේ මේ තියෙන්නේ ඊයේ පත්තරේ දැන් මම තාම එක වහලා දැන් මේකේ ප්‍රධාන නිවුස් එක අතරම කියන්න බැරුණා දිවයිනේ නිසි පියවර නොගත් නිසා ඩෙන්ගු නහුතේට නැග්ගා
සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය තමයි කියලා තියෙන්නේ. පැය 24ට ලෙඩ්ඩු දහසක් පණි. පැය 24ට. ඩෙන්ගු යවා ගිහින් රෝහල් උතුරයි. දිගටම ගියොත් රෝහල් පද්ධතිය අවදානමක. ඩෙංගු මර්ධන වැඩ බලන අධ්‍යක්ෂක තමයි මේ කියලා තියෙන්නේ. කොහොම හරි දැනට රෝගීන් සංඛ්‍යාව 47179ක් දක්වා ඉහළ ගොස් ඇතේද මරණ 28ක්ද මේ වසර තුල මෙතෙක් වාර්තා වී ඇතේද හෙතම කියලා තියෙනවා. මේ මම දැක්ක නලින් ජාතිස්ස මහතා කියනවා එහෙම වුණොත් අපිට රෝහල් පද්ධතියට දරා ගන්න බැරි වෙයි කියලා. අපි කල්පනා කරේ වෙලාවට කොවිඩ් කාලේ මේ මිනිස්සු ඉන්දිය නැත්තේ කියලා. කලින්ද ජයතිස්ස හැමදාම හවසට හොඳට සූට් එකක් ගහලා පාටි එකකට යනවා. ඒක නම් ආයේ නියමයට කරනවා. මිනිහා මං හිතන්නේ ජීවිතේ විඳිනවා. රටේ ජනතාව ජීවිතේ විඳවනවා. ඒකම තවත් නිවුස් එකක් තියෙනවා. ඒකත් කියලම පිළිකා ඖෂධ කීපයක් රට පුරා හිඟයක්. රෝගීන් ජීවිත අනතුරේ. විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා තමයි කියති දිවෙන පුරා පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධ කාණ්ඩ කිහිපයක්ම හිඟේ නිසා මේ වන විට රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් දැඩි ලෙස අපහසුතාවයට පත් වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මේ ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මේ පිළිකා ඖෂධ විතරක් නෙමෙයි බහුතරයක් මේ ඖෂධ නැහැ. ඖෂධ නැහැ. ඖෂධ ගෙන්නන්නේ නැහැ. අඩුම ගානේ මේ පෞද්ගලිකවත් ගන්න විදියක් නැහැ. අර ගහලා තියෙන මොනවද නීති එක්ක නීති අනුව. ඒක නිසා දෙයියන්ගේ පීඨ ලෙඩක් හැදෙන්නේ නැතුව හිටියොත් දෙයියන්ගේම පීඨයි. ඔව්. ඒක තමයි වාසනාව. ඒ කියන්නේ ඩෙන්ගු එහෙම හදාගන්න එපා. ඒ කියන්නේ බලයි මේ දැන් සාමාන්‍යයෙන් ඔය එකක් යනකොට ජාතික දැන් ජාතිය මේ බලගන්නන්න වෙනවනේ මේ වැඩේ කෙරෙකට. හැබැයි එහෙම එකක් පේන්නේ නැහනේ. එහෙම එකක් පේන්නේ නැහැ. ඒක අපිටවත් හැංගීමක් එන්නේ නැහැ. මං කියන්නේ මිනිස්සු හැබැයි ඕ මේ ආණ්ඩුව කරනකම් බලන් ඉන්න එපා. මොකද මදුරුව කන්නේ ඔයාලවනේ. එයාලා සැප පහසුව හොඳ ගෙවල් වල ඉඳී AC දාගෙන. දැන් කොළඹ අර අපිරිසිදු වෙලා තියෙන තරම අනුව ඩෙන්ගු බෝ වෙලා තියෙන්නේ ඒකෙන්. මේ නගර සභා ප්‍රාදේශ සභා මාලිමාවට ඔයාලා දුන්න නිසා තමයි මේ වෙලා තියෙන්නේ. වෙන මොකුත් නෙමෙයි. ඒක නිසා අර කවුද මේ අනුන්ගේ ඇඳුම් අඳින බල්තසාර්ට කියන්න තියෙන්නේ දැන් ඔයා අඳින ඇඳුම් වගේම තමයි තව කියන්න පුළුවන් කාන්තාවක් ඉන්න නිකන් ඉන්නවා. ඊට ගමන් අඩු කරන්න බෑ තෙල් මිලේ වාසිය අගෝස්තුවෙන් පසු QR කේතේ දිගටම ඇමති අනුර කරුණාතිලක කියලා තියෙනවා. ඉතින් මේ අනුර කරුණාතිලක මේක කියන්න ඕනේද? ඕක තමයි තත්ත්වය. ඉතින් මට නම් පේන්නේ තම්සලත් එකයි ට්‍රම්පුත් එකයි දෙන්නම මරු. ඩෙන්ගු දරුණෝයි දවසට 20ක් රෝගීහු දවස් 20ට රෝගීහු 12196ක් කොම්මෝ. දැන් ඉතින් මේ ඒක සම්බන්ධයෙන් ඉතින් මං හිතන්නේ කට උත්තර නැහැ. හැබැයි මේ දෙන්නගේ ප්‍රකාශ දෙකක් තියෙනවා. නලින්දගේ අනුර කුමාරගේ පාර්ලිමේන්තුවේ පරණ දෙකක් නේද? ඩෙන්ගු ගැන විහිළු කරපු. يعني hina වෙවි ඉඳී. hina වෙවි කියන්නේ මේ ආණ්ඩුවට කරගන්න බෑ කියලා. විශේෂයෙන්ම මේ ඩෙන්ගු හැදිලා තියෙන අයගෙන් 125ක් පාසල් ළමුන් 4න් පංගුවක්. ඒතර ඒ ප්‍රශ්නේ පිළිබඳව තමුන්නාන්සේ මෙතන කතා කරනකොට ඒක දේශපාලන ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? ගරු කතානායකතුමා අද නම් නිලධාරි කැඳවන්නේ. අද නම් ජනාධිපතිවරයා සාකච්ඡා කරන අද සාකච්ඡාවල වැඩක් තියනවද? මිනිස්සු 167ක් මැරලා තියෙනවා. 65000කට හැදිලා තියෙනවා. අද සාකච්ඡා කරනවලු. එතර කල් බුදියාගෙන හිටියද? එතර කල් නිදාගෙන හිටියද? අපි අහන්නේ. එතර කල් කෙසෙල් කම්බදුවද? එතර අපිට අහන්න තියෙන්නේ. 65000කට හැදිලා 167ක් බැරිලා අද සාකච්ඡා කරනවලු. තමුන්නාන්සේලා මොනවද උත්තර කරේ මොනවද? අද නම් සාකච්ඡාව කැඳවන්නේ 167ක් මැරිලා IDත් වහලා රාගම වහලා හරි ඒක 65000කට හැදිලා ඒකෙන් 24න් පංගුවක් ඇවිල්ලා කරු කතානායකතුමෝ ඒකෙන් පාසල් ළමුන්නා දරුවෝ මිය යනවනම් මිනිස්සු බයේ ජීවත් වෙනවනම් දැන් ඕනකම තියෙන කරු කතාන විසඳුම දැන් ඕන තියෙන තවත් කතා සාප්පු නෙවෙයි. මේ අතර රට තුළ ඩෙංගු රෝගීන් 44480ක් මේ වන විට වාර්තා වී ඇති අතර ඩෙංගු මරණද ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පවසනවා. ඩෙංගු රෝගීන් 44480ක් වාර්තා වෙලා තියෙනවා. 28 දෙනෙක් මිය ගිහිපු බවත් වාර්තා වෙලා තියෙනවා. තාමත් රෝගීන්ගේ වැඩිවීමක් තමයි දක්නට ලැබෙන්නේ. රෝහල් ධාරිතාව කොළඹ ගම්පහ මාතර වැනි රෝහල් වල ඇඳන් වල ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අඩුවෙන් පාවිච්චි කරන වාට්ටු ගනිමින් ලෙඩ්ඩු කළමනා කර ගැනීමට උපදෙස් ලැබුණා. ඉතින් හරි මල්ලි කියන්නේ. තව මෙතන මේ අද මේ දවස්වල පොලිසියෙන් ටිකක් අපලයි වගේ බොරු කුඩු
නඩුවකට පටලවා මාස 2ක් රිමාන්ඩ් කළ අය ලුණුවිල OIC ඇතුළු පොලිසිය පිරිසකට එරෙහිව තරුණයන් දෙදෙනෙකුගෙන් පෙස්සමක්. මේ මම හිතනවා එදා සිද්ධ නේ වෙන එකක්. ලුණුවිල පොලිස් ස්ථානයට අනියුක්ත නිලධාරීන් පිරිසක් විසින් තමන් අත්අඩංගුවටගෙන ව්‍යාජ ලෙස හෙරොයින් නඩුවකට පටලවා මාස 2කට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා ගැනීමට සිය මූලික අයිතිවාසිකම් කඩ වුණායි කියලා තමයි මේකේ දාලා තියෙන්නේ. කොහොම හරි මේකේ තියෙන්නේ 2026 මාර්තු 10 වෙනිදා තමයි මේක මෙහෙම සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක දැන් මම දැක්කා තව පිරිසකුත් ඔය වගේම කියලා තියෙනවා දිගටම මේ ප්‍රශ්නේ දිගින් දිගටම ඒ හේතුව මට හිතෙන්නේ සෙවලයි අර එදා වෙච්ච සිද්ධියෙන් පස්සේ මිනිස්සු බය නැතුව මේ අර වෙච්ච අසාධාරණකම් කියන්නේ එළියට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මේ ගොඩක් කියලා තියෙන්නේ. මොකද මේ අසාධාරණකම් ගොඩක් වෙලා තියෙනවා. එතකොට ඉතින් අර පොලිසිය හොඳ නිලධාරීන් ඉදිරියට අර වගේ තමන්ගේ වාසියට තමන්ගේ තනතුර උසස් වීමට ටාගට් කවර් කරගන්න කවුරු හරි එකෙක් අල්ලලා දානවා ඉතින්. පුද්ගලික ආහාරවලට ඔව් එහෙමනේ කරන්නේ. එතකොට උසස් පෙළ විභාගයේ කල් දාන්නෙම නැහැ. අමාත්‍යාංශයේ කියයි සිසුන්ට සූදානම් වෙන්න කල් ඇති. මේ වසරේ අගෝස්තු 10 වෙනිදා ආරම්භ කරන්න තියෙන අපොස උසස් පෙළ විභාගයේ කිසිසේත් කල් නොදමන බව උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය කියනවා. සිසුන්ට 2026 උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාලය ඇති බැවින් අදාළ විභාගයේ පැවැත්වෙන කාලවකවානුව සංශෝධනය කිරීමේ අවස්ථාවක් නොමැති බව ඒගොල්ලෝ කියනවා. නමුත් මටත් කීප දෙනෙක්ම කතා කළා, ළමයි කතා කරනවා, පණිවිඩ එවනවා, අනේ කියන්නකෝ මාමි, කියන්නකෝ මාමි, මේක කල් දාන්නලා කියලා කියන්නකෝ, ඕගොල්ලෝ මේක ගැන කතා කරන්නේ නැහැ කියනවා. ඕගොල්ලෝ හිතනවාද ඉස්සර ආණ්ඩුව වගේ අපි කිව්වහම මුන් අහයි කියලා හරියටම හරි. ඒ ඉස්සර ආණ්ඩුව දැන් ඇත්තටම අපි කියලාම පහුගිය ආණ්ඩුව තියෙන කාලේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මට මතක විදිහට මේ විභාගයට කල් අරන් දුන්නා. ඊට පස්සේ ළමයි අපිට කතා කරලා ස්තුති කළා අරේ මේ. ඉතින් දැන් අපි ඕවා කියන්නේ නැත්තේ හේතුව මේකයි. මුන් එහෙම කරන්නේ නැහැ. නෑ. ඒ කියන්නේ එහෙම සහකම්පනයක් තියෙන ආණ්ඩුවක් නෙමෙයි. නෑ මුන්ට මෙලෝ දෙයක් ඒවා බෙල්ල කපලා දරුවෝ මේක අහන්න. ඕගොල්ලෝ දන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ ආච්චිලා සීයලා ඒ කාලේ කතන්දර මේවා. බෙලි කපලා ඔලු වැටේ ගහපු එවුන්. හරිද? තාර පාරේ දනගස්සලා ඔලුවට වෙඩි තියපු එවුන්. වටිනා මිනිසුන්ගේ බීච් එකට අරන් ගිහලා අර සාගරිකා ගෝමස්සේම දූෂණය කළා මූදර විසි කරපු එවුන්. ඒකින්ද ඕගොල්ලෝ ගැන ඒක පාසල් දරුවෝද ඒවා අදාළ තිබුණේම නෑ. ඒවා අදාළ නෑ. පාසල් ඇඳුම් පිටින් මල්ලා කියලා තමයි අපිට අහලා තියෙන කතන්දර වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අපි ඡන්දෙ දෙන්න කිව්වේ NPP එකට. අපි JVP කාරෙන්ට ඡන්දෙ දෙන්න කියලා කිව්වේ නෑ. නමුත් මේගොල්ලෝ කුමාරි හොරෙන් ගහලා අර මේකලා JVP කාරයෝ ටික මේකට ගෙනාවා. අපි JVP ප්‍රොමෝට් කළෙත් නෑ. ඔය JVP ප්‍රොමෝට් කරන හැම අවස්ථාවෙම මම ඒකට විරුද්ධ වෙලා තියෙනවා. මම කොහොමද JVP විරෝධී මිනිස්සෙක්. එතකොට මේ NPP කියලා හදාගෙන හරිනිලාව ඉස්සර දැන් හරිනේ මේකේ ප්‍රධානියා. එතකොට හරිනේ JVP නොවන NPP කෙනෙක්නේ. එතකොට හරිනි බලනවාද මේ බලන්න බෑ. හරිනි වලත් එයා තමයි අධ්‍යාපන ඇමති. ඇත්තටම හරිනි තමයි මේක මේව ගන්නවා. නමට ඔව්. දැන් ඕකේ මං හිතන්නේ මේ නඩුවකට ගිහිලා තියෙනවා. මං හිතන්නේ නීතියේ පිහිට විතරයි ඇත්තටම තියෙන්නේ. වෙන නම් පිහිටක් නෑ මේ දරුවන්ට. ඔව් ඒක තමයි වෙලා තියෙන්නේ. ඔවමලි කියන්නේ. මේකේ ඒකාබද්ධ විපක්ෂයේ ඇඳුම්කරු මහාචාර්ය ජීල් පිරිස් මහතාව කියලා තියෙනවා රටට එන ඩොලර් ප්‍රමාණය විශාල ලෙස අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් නොඑක් දුක්ගැහැට ලක් වෙමින් තිබෙන නිසා අප රටට එන ඩොලර් ප්‍රමාණය විශාල ලෙස අඩු වී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ ඇඳුම්කරු මහාචාර්ය ජීල් පිරිස් මහතා ඊයේ බොරලැස්ගම පැවති රැස්වීමකදී තමයි පවසලා තියෙන්නේ. මේක නිසා තමයි මං හිතන්නේ මේ අර දැන් අර මිනිසුන්ට විශ්වාසයක් තියෙන පැසේ බලයි මේ සල්ලි එවන්න. ඒ විශ්වාසය දැන් ටිකින් ටික නැති ඔය වැඩේ මුණානේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු කාලේ. ඒකෙදි තුනේ මිනිස්සු විශ්වාසයක් නැති වුණා. එවන් ඕන එකත් උන්ඩියල් කරලා එව්වා. මේ එහෙම තමයි මුදල් ආවේ. එතකොට ඒකත් එක්ක තමයි මං හිතන්නේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් මේකෙන් වෙන්නේ අර අපේ රටේ මිනිස්සුන්ට ගේන්න තියෙන බේත් ටික ඒවා මේවා ටික ගේන්න ටික නැති වෙනවා. මෙයාලා වාහන ටික ගෙන්නනවා. වාහන ගෙනනවා. ඒව නවත්තන්නේ. වාහන තියෙනවා වැලි වගේ. එතන මේ බල්ලෙක් සපා කෑවා වන්දියක් ගන්න බැරිද කියලා මේ නීතියේ සරණ කියන කොටස මේක ටිකක් වැදගත් ඉඳන් මම ගත්තේ ශ්‍රී. ඒ කියන්නේ මේ බල්ලෝ හදනවා මිනිස්සු. දැන් අපි බල්ලෝ අපේ ගෙදරක් තියෙන නමුත් අපි ඒගොල්ලන්ට එළියට කාලයක් තිබුණා මේ එළියට පැනලා කෑ ගහනවා. මම කෑ ගහනවා එළියට. අන්තිමට ඒගොල්ලන්ව දැම්ම පැත්තකට ඒගොල්ලෝ පාරට එන්නෙම නැහැ.
මොකද දන්නවද හදිසියවත් මිනිස්සෙක්ව හපා කෑවොත් මේ නීතියක් තියෙනවා මේකේ කියලා තියෙනවා මේ දණ්ඩ නීති සංග්‍රහයේ 282 වගන්තිය ප්‍රකාරව තමන්ගේ සතුගෙන් අන් අයට සිදුවන අනතුරු වළක්වා නොගැනීම පැහැදිලිව සාපරාධී වරදකි. ඉතින් සංශෝධනයට අනුව 2024 කරපු රුපියල් ලක්ෂය දක්වා වැඩි කරලා තියෙනවා වන්දිය. ඒතර කාවාරි අපේ බල්ලා ගිහලා කාගේ හරි කකුලක් කෑවොත් ඒ මනුස්සයා පැමිණිලි කරොත් අපි රුපියල් ලක්ෂයක් වුණත් ගෙවන්න බැඳී ඉන්නවා. ඒ කියන්නේ සමහර වෙලාවට තීන්දුව 50000ක් ඉස්සර තිබිලා තියෙන දැන් ඒක ලක්ෂ කරලා තියෙනවා. ඒක නිසා තමන් බල්ලෝ හදනවා නම් කරුණාකරලා වත්තේ ඇතුලේ හදාගන්න. ඕගොල්ලන්ගේ වත්තේ ඇතුලට පැනලා කාවාරි කෑවොත් එතකොට වා කියන්න ඕනේ නැහැ. ඔව් ඒක හරි හරි. බල්ලා ඉන්නේ ඒකටනේ. ඒකටනේ. ඔව්. හැබැයි බල්ලා ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා පාර යන මිනිස්සුන්ව කෑවොත් ඔව්. ඕගොල්ලන්ට වයි කියන්නේ නෑ මේ ලංකාවේ අපි තාම මේවා නිකන් කතා කරනවා මේවා සරල සාමාන්‍ය දේවල් මීට අවුරුදු 25කට 30කට 40කට ඉස්සෙල්ලා දියුණු රටවල මේ නීති තියෙනවා බල්ලෙක් ඔය දැන් අපි ඔය එළියට අරිනවනේ මල්ලි දැනුත් අපේ මේ ඔය බල්ලන් අපි පොඩි වෙලාවකට එළියට අරිනවා කක්ක කරලා චූ කරලා එන්න. එහෙම ගන්න බෑ මල්ලි හැම රටේ. එහෙම බෑ. ඔව්. යනවා නම් අතින් එකයි යන්න ඕනේ. අපේ අතේ බෑග් එකක් අර තියෙනවා ඒ වගේ වෙනම බෑග් තියෙනවා. එයා කක්ක කරනකොට කක්ක කරා මේ බෑග් එකට දාගෙන ගෙනල්ලා හරි තැන අපි ඩිස්පෝස් කරන්න ඕනේ. එහෙමයි. ඉතින් මේ වගේ මේ අපේ රටේ තවම ඒ තරම් නෑ. ඉතින් මන් දන්නේ ඒ රටවලත් ගම්බද කොහොමද කියලා නගරවල නම් එහෙමයි. එහෙමයි. ඔව්. අපේ නගරවලත් එහෙම නෑනේ. නෑ. නේද? එකක් නෑ. අපාර්ට්මන්ට් එකනොත් එළියට දානවා උඹ ගිහිල්ලා කක්කලා ජෝ කරලා වරෙන් කියලා. වරෙන් කියලා. එහෙමනේ වෙන්නේ. හරි. මැයි මාසේ උද්දමනය 5.4ට නගී. ජාතික පරිභෝගික මිලදර්ශනය අනුව ගණනය කළ මැයි මාසේ උද්දමනය 5.4 දක්වා වැඩි වී ඇත. ඉකුත් අප්‍රේල් මාසේ උද්දමනය 4.7ක් ලෙසත් වාර්තා වී ඇත. අප්‍රේල් මාසේ 101.1ක් වාර්තා වූ ආහාර කණ්ඩේ උද්දමනය අනුපාතය 2026 මැයි මාසයේදී එය 1.5 දක්වා වැඩි වී ඇත. එසේම 2026 අප්‍රේල් මාසයේදී 7.8ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්දමනය අනුපාතය 100ට මැයි මාසයේදී 8.6 දක්වා වැඩි වී තිබෙනවා කියලා තමයි මේ ජනහා සංගණන මේ සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙන මේක අපි කියප එකක් නෙමෙයි. කවුරු හරි අර මම දැක්ක කියලා තියෙනවා කමන්න ඉතින් නැගලානේ තියෙන උද්දමනේ. ඔව්. මොනවා හරි ගවන්නේ වැඩි වෙන්න ඕනේ. මොනවා හරි ගවන්නේ වැඩි වෙන්න ඕනේ. එමනම් අපි අද අන්තිම පිටුව හමාර කරන්නට ඔබට ටිකක් ප්‍රයෝජනවත් තොරතුරක් මේ ඩෙන්ගු ගැන. ඩෙන්ගු මදුරුවාට දින 7ක් 10ක් අතර කෙටි ජීවන කාලයක් තියෙන්නේ. එක් සුහුඹුල් ගැහැණු මදුරුවකු වරකට බිත්තර 100ක් විතර දානවා. බිත්තර දැමීමට අවශ්‍ය වෙන කුඩා ජල ප්‍රමාණයක්. ඒ තමයි බිත්තර දාන්නේ. ඊට පස්සේ ජලය හිඳිලා වියලිලා ගියත් බිත්තර මැරෙන්නේ නැහැ. බිත්තර හැමෝම තියෙනවා. ආපහු වතුර වැටිච්ච සක්‍රීය වෙනවා. එතකොට බඳුනේ තෙත් පෘෂ්ඨය මත අලවන අතර වියලි කාලවලදී පවා බිත්තර නොනැසී පවතී. රෝගකාරක වෛරස් බිත්තර තුලට ඇතුළු වීමේ හැකියාව තියෙනවා. නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් කියලා තියෙන වමනය, විජලනය ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් තද හිස රදය ඒ කියන්නේ ඔබගේ උණ දිගටම පවතිනවා නම් වහාම වෛද්‍යවරයෙක් ළඟට යන්න ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වුණොත් වැඩේ ගොඩ දා ගන්න අමාරු වෙනවා. ඒක තමයි කියන්නේ ඉස්පිරිතාලේ වල නම් ගිහිල්ලා වැඩක් නැහැ දැන්. පුළුවන් නම් නේද? අතින් ඕන ඒක ඒ කියන්නේ මේ නැහැ ඇත්තටම නැහැ හොස්පිටල් වල නැහැ ඉන්න නැහැ. ඉන්න නැහැ. ඉඩ නැහැ නේද? හොස්පිටල්ස් වල ඉඩ නැහැ. රෝහල් වල ඉඩක් නැහැ. ඔක්කොම රෝහල් පිරීලා ඉතිරලා ගිහිල්ලා ඩෙන්ගු රෝගීන්ගෙන්. ඉතින් ඒක නිසා ඔබගේ ආරක්ෂාව ඔබම සලස්වා ගන්න JR කිව් එක තමයි අපිට කියන්න තියෙන්නේ. වෙන දෙයක් කියන්න නැහැ. ඉතින් එමනම් අපි අද අන්තිම පිටුවෙන් සමුගන්නවා. මේ අද පත්තරේ ඩේලි මිරේගේ තියෙන ඩෙන්ගු පාසස් 1000 cases daily. ඒ කියන්නේ දවසකට 1000 පයින්නවලු. 28 දෙනෙක් මැරිලා. මේ සම්පූර්ණ විස්තරය අද ඩේලි මිරර් පත්තරේ ප්‍රධාන පිටුවේ තියෙනවා. ඒ වගේම ඒක ගැනම තියෙනවා ඩෙන්ගු is an attitudinal crisis. මේක ආකල්පමය ප්‍රශ්නයක් විදියට අර්බුදයක් විදියට තියෙන්නේ. මේ ඔබට පෙන්වන්න ඕනේ මේ අවන්ත ආටිකලගේ කාටුන් එක. ඒක තාම හොඳ කාටුන් එකක්. කවදත් වගේ අවන්ත අදින කාටුන් එක. මේ පුද්ගලයා බිම දාලා ඩෙන්ගු මදුරුවා අඬු වලින් පෙලාගෙන ඉන්න හැටි මේ රටේ ජනතාවට වෙච්ච වැඩේ තමයි මේ අවන්ත ආටිකල පෙන්වන්නේ මේ වෙලාවේ. ඉතින් මේක ආකල්පමය ප්‍රශ්නයකුත් තියෙනවා. ආණ්ඩුවේ නොහැකියාවත් එක්කම මිනිස්සු 7-5කට ගණන් ගන්නෑ මේ කොච්චර කිව්වත්. ඒකත් ලොකු ප්‍රශ්නයක්. අනිත්
පහුගේ පැවති ආණ්ඩු කළේ මිනිසුන්ට ඇනල්ලා කියලා ඇවිල්ලා ගෙවල් වලට ඇවිල්ලා අරම කළා එහෙම ලොකු මේකක් දැන් මේකේ මොනක්වත් නැහැ. එහෙම එන කණ්ඩායමකුත් නෑ නගර සභා ප්‍රාදේශ සභා ආරව මේවා කිසිම ක්‍රියාත්මක කමක් නෑ. තවම මේ පළාතේ දුම් ගහන්න මෙලෝ යකෙක් ආවේ නෑ. අපේ නෑ. ඔව්. හරි. ඉතින් ඒක නිසා කරන්න දෙයක් නෑ. ඉතින් මොනවා කරන්නද? අපි අමාරුවෙන් ගෙනාපු ආණ්ඩුවනේ නේද? අමාරුවෙන් ජීවත් වෙමු උන් එක. හිටපු හොරු ඔක්කොම පන්නලා නේද? ගෙනාවේ පුස්තකාල ටිකනේ. පුස්තකාල ටිකනේ ගෙනාවේ. එhmenan අපි අද අන්තිම පිටුවෙන් සමුගන්නවා. ස්තුතියි හේමන්ත ශ්‍රීලාල්. ශ්‍රී එහෙනම් අපි ආපහු ඔයාලට වෙලා තියෙන වෙලාවක එන්න. යොහාන් වැඩ බහුල දවසක් අද ඒ නිසා එයත් පුළුවන් වෙලාවකයි අපි බලන්නේ කොහොම හරි ඔබත් එක්ක මේ සංවාදයේ ඉදිරියටම ගෙනියන්න. අද අඟහරුවාද දවස, හෙට බදාදා. ඉතින් මට නිකන් හිතෙනවා ශ්‍රී මේ සති මාස ගණන් ඉස්සරට වැඩිය වේගයෙන් ගත වෙනවා කියලා. මේ මොකද ඒක හොඳයි. මොකද මේ වගේ ආණ්ඩුවක් යටතේ මිනිසුන්ට එහෙම ප්‍රමාද වෙවි ජීවත් වෙන්න බෑ. ඔය කාලේ. නිසා ඉක්මනට කාලේ ගත වෙලා මේ අවුරුදු 5 ගත වෙලා ගියොත් ලොකු දෙයක් නේද? මීට වැඩිය ලොකු කරදරයක් නැතුව. නැතු ඒකයි. අපි ගිහිල්ලා එන්නම් ඔබට සුබ දවසක්.